ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්නේ මෙන්න මේ කට්ටියට ස්පෙસિෆික් තමයි මේ වීඩියෝ එක කරන්නේ. පළවෙනි කණ්ඩායම තමයි ට්‍රේඩින් ගැන කිසිම දෙයක් දන්නේ නැති. මුකුත්ම දන්නේ නැති. කවදාවත් ට්‍රේඩින් කරලා නැති. ට්‍රේඩින් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට වුණත් මුකුත්ම නොකර ට්‍රේඩින් වලින් ලක්ෂ ගණන් හොයන්න මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. අනිත් කට්ටිය තමයි දැනටත් ට්‍රේඩ් කරන ට්‍රේඩින් ගැන ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන අයට තමන් ට්‍රේඩ් කරලා හොයන මුදල වගේ දෙතුන් ගුණයක් හොයන්නත් මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එක ස්කිප් නොකර ඉස්සරහට බලන්න. ඉතින් ඉස්සල්ලාම කියන්න ඕනේ ට්‍රේඩින් කියලා කියන්නේ දැන් සෑහෙන ජනප්‍රිය මාතෘකාවක්. දැන් ගොඩක් අය ට්‍රේඩ් කරන්න try කරනවා. අපි සෝෂල් මීඩියා වලත් දකිනවා එක එක සමාජ තරාතිරම් වල ඉන්න අය ලක්ෂ ගණන් හොයනවා. සෑහෙන ලොකු ආදායමක් ගන්නවා. මේ ට්‍රේඩින් කියලා කිව්වම එක දෙයකට සීමා වෙලා නැහැ. එක එක දේවල් වලට ට්‍රේඩ් කළා අපිට මුදල් හම්බ කරන්න පුළුවන්. හැබැයි ට්‍රේඩින් ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් ඔන්න ඔය ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න ගොඩක් බයයි. අපි මේකට කීයක් හරි ඩිපොසිට් කරලා අපි ට්‍රේඩින් කරන්න පටන් ගත්තොත් අපිට මේක වරදීද? මේක අපිට වැරදිලා අපේ සල්ලි නැති වෙයිද කියලා ගොඩාක් ලොකු සැකයක් හැමෝගෙම අතර තියෙනවා. ට්‍රේඩින් වලට ටයිම් එක ඉන්වෙස්ට් කරන්න, ඒ ගැන හිතන්න වෙලාවක් නැති කෙනෙක්ට ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් විදිහට ට්‍රේඩින් හොයනවා නම් අන්න ඔයාලට හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේකේ ආකාර දෙකක් ගැන මම කතා කරනවා. පළවෙනි ආකාරය තමයි ට්‍රේඩින් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට ලෝකේ දැනට ඉන්න හොඳම ට්‍රේඩර්ස්ලාගේ එන්නේ ට්‍රේඩින් ස්ට්‍රැටජිස් වලට අනුව ඔටෝමැටික් ට්‍රේඩ් වෙන්න දාලා සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක්. මම ඉස්සරහට කියලා දෙන්නම්. ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. ඩොලර් 50න් විතර පටන් ගන්න පුළුවන් පොඩි මුදලක් දාලා. එතකොට ඔයාලට තියෙන සල්ලි දාලා තියන්න විතරයි. ලෝකේ හොඳම ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරන විදිහට ඔයාගේ ට්‍රේඩ් එකත් ඔටෝමැටිකලි ඇවිල්ලා ඔයාට ප්‍රොෆිට් එක හම්බ වෙනවා. අනිත් ක්‍රමය තමයි ඔයා හොඳට ට්‍රේඩින් දන්නවනම් ඔයාත් දැන් සල්ලි දාලා ට්‍රේඩ් කරන ගමන් ඉන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ අන්නේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක වෙන කට්ටියට දීලා ඒකිනුත් සල්ලි හම්බ කරන්න. ඉතින් මේ දෙකම කරන්නේ කොහොමද? කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් කරන්න කියලා මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් අපි යන් ස්ක්‍රීන් රෙකෝඩ් එකට මේ ගැන කතා කරන්න. ඉතින් මම වීඩියෝ එක පටන් ගන්න ඉදීම ඔයගලන්ට කිව්වා ට්‍රේඩින් ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මුකුත්ම කරන්නේ නැතුව ට්‍රේඩින් වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා කියලා. ඒ වගේම මම කිව්වා ට්‍රේඩින් ගැන හොඳට දන්න කෙනෙක්ට තමන්ගේ ආදායම දෙගුණ තෙගුණ කරන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා කියලා. ඉතින් මම ඉස්සෙල්ලා චූටි දෙයක් කියන්නම් ට්‍රේඩින් ගැන දන්න කෙනෙක් මේක දන්නවා. දන්නේ නැති කෙනෙක් කියලා හිතන්නකෝ. දැන් දන්නේ නැති කෙනෙක්ට මෙන්න මේ වගේ කැන්ඩල්ස් දිහා බැලුවම ඔයා දන්නේ නැති කෙනෙක්ට මම මේ කියන්නේ මෙන්න මෙතෙන්දී ඔයා මොකක් හරි පර්චේස් කළා. ඔයා තියාගෙන හිටියොත් ඔයාට පේනවා මේක පල්ලෙහාට ගිහලා ලොස් වෙලා තියෙනවා. ඒ වගේම ඔයා මෙන්න මෙතෙන්දී පර්චේස් කළා. තියාගෙන හිටනම් ඔයාට පේන්නේ නැති මේක උඩට ඇවිල්ලා ප්‍රොෆිට් වෙලා තියෙනවා කියලා. එතකොට දැන් අපි මෙන්න මේ කොයි වෙලාවෙද පර්චේස් කරන්න ඕන කියන එක දැනගන්න අපි මේක ඇනලයිස් කරලා මේ ගැන ඉගෙනගෙන මොනවද තියෙන දේවල් කියලා ලොකු ස්ටඩි එකක් කරලා ලොකු වෙලාවක් කන්සියුම් කරන්න එපා. එහෙමත් වෙලා අපේ ප්‍රෙඩික්ෂන් එකක් වැරදිලා අපි මෙන්න මේ වගේ ටයිම් එකකදී බයි කළා නම් අපිට වෙන්නේ ලොස් එකක්. අපේ ප්‍රෙඩික්ෂන් එකක් අපි හොඳට ඉගෙනගෙන කරොත් අපිට හරියටම කියලා හිතාගෙන කළොත් මෙන්න මෙතෙන්දී අපි බයි කරා වෙන්න පුළුවන්. එතකොට අපිට ප්‍රොෆිට් එකක් වෙනවා. හැබැයි මේ කොයි වෙලාවෙද බයි කරන්න ඕනි, කොයි වෙලාවෙද අපි මේක සෙල් කරන්න ඕනි, කොයි වෙලාවෙද මේ මාකට් එකට එන්ටර් වෙන්න ඕනි වගේ දේවල් ලොකු ස්ටඩි එකකින් කරන්න ඕනේ දේවල්. ඉතින් මේක කරන්න ඔයාලට වෙලාවක් නැත්නම් හැබැයි ඔයාට ට්‍රේඩින් වලින් තාමත් ප්‍රොෆිට් හොයන්න ඕන නම් ලක්ෂ ගාණින් ප්‍රොෆිට් හොයන්න ඕන නම් මේ වැඩේ කරන්න හොඳම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒකට XM ලා හඳුන්වලා දීලා තියෙනවා. XM කියලා කියන්නේ අවුරුදු 15ක් මාකට් එකේ ඉන්න කම්පැනි එකක්. ඒගොල්ලන්ගේ කොපි ට්‍රේඩින් කියන ඔප්ෂන් එක. ඉතින් ඔයගොල්ලෝ XM account එකක් හදාගෙන login වෙලා verify කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා කොපි ට්‍රේඩින් කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේ කොපි ට්‍රේඩින් කියන එකට යන්න. ඉතින් මේ කොපි ට්‍රේඩින් කියන එකට ගියාට පස්සේ මම ඉස්සල්ලාම කතා කරන්නේ ට්‍රේඩින් ගැන මුකුත්ම දන්නේ නැති අය කොහොමද සල්ලි හම්බ කරන්නේ කියලා. ඉතින් ඔයා කොපි ට්‍රේඩ් කියන සෙක්ෂන් එකට ආවට පස්සේ ඔයාට පෙන්වන්නේ මෙතන මේ ලෝකේ තියෙන හොඳම ට්‍රේඩර්ස්ලා ලෝකේ ඉන්න හොඳම කට්ටිය ට්‍රේඩ් කරන ස්ට්‍රැටජිස්. දැන් ඔයාට පේනවාද මෙන්න මෙතන ඉන්න එක්කෙනා මාසෙක රිටර්න් එක අරගෙන තියෙනවා 946.5. ඒ වගේම එයාගේ මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක ඩොලර් 100යි. ඒ කියන්නේ ඔයා මාසයක් ඩොලර් 100ක් මෙයා ගාව දාලා තිබ්බනම් එහෙම ඔයාගේ ඩොලර් 100 946ක් කළා තමයි මෙයා නතර වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති එයාගේ ෆී එක එතකොට 120ක් කියලා දෙනවා. මේ මොකක්ද දන්නවද කියන්නේ? එතකොට ඔයා ඩොලර් 100ක් මාසයක් මෙයා ගාව දාලා තිබ්බොත් මේක 946ක් වෙනවනේ. එතකොට ඒ 946න් 120ක් එයාට යනවා ෆී එකක් විදිහට. ඔයා 189ක් එයාට දෙන්න ඕන. 189ක්. ඉතින් එතකොට අපි මේක අඩු කරලා ගන්න හදලා බලමු. 946 අඩු කිරීම 190 කියමුකෝ.
එතකොට අන්න ඔයා ගාව තිබිච්ච ඩොලර් 756ක් වෙනවා මෙයාගේ ට්‍රේඩ් එක ඔයා කොපි කළොත් එහෙම. ඔයාට පැහැදිලි ඇති. ඉතින් මේ විදිහට මේ බලන්න දැන් මෙයා ගාව ඔයාට ඉන්වෙස්ට් කරන්න අවමේ ඩොලර් 100ක් ඕනේ. ඉතින් ඊට වඩා අඩු කට්ටියක් ඉන්නවා. මෙයාගේ නම් ඩොලර් 200ක් ඕනේ. මෙයාගේ දැම්මොත් ඩොලර් 50යි ඕනේ. ඩොලර් 50යි ඕන 149ක රිටර්න් එකක් දීලා තියෙනවා මාසෙකින්. ඒ වගේම එයාගේ ෆී එක 10%යි. 10%ක් විතරයි එයා ගන්න. ඉතින් එතකොට ප්‍රොෆිට් එකෙන් 10%යි එයා ගන්න. ඉතින් එතකොට ඔයාලට මේ ට්‍රේඩර්ස්ලා ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ ඇතුළට ගිහිල්ලා බැලුවාම ඕගොල්ලන්ට පෙන්වනවා ඒගොල්ලෝ කොච්චර ප්‍රොෆිට් කළාද, කොච්චර ලාභයක් ලබලාද, කොහොමද ඒගොල්ලන්ගේ රේන්ජ් එක වගේ ගොඩාක් විස්තර පෙන්නනවා. ඉතින් එතකොට ඔයාට අයිඩියා එකක් ගත්ත හැකි. දැන් මෙයාගේ මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක ඩොලර් 100යි. ඒ වගේම ෆී එක 125යි. ඒ වගේම එයා ගාව මේ වෙද්දි කට්ටිය වෙන කට්ටිය ඉන්වෙස්ට් කරලා තියෙනවා ඩොලර් 24000ක් විතර. ඒ කියන්නේ මෙයාව ටිකක් විශ්වාස කරන්න පුළුවන් එක්කෙනෙක්. ඔයාට තියෙන්නේ කොපි කියලා ක්ලික් කරන්න විතරයි. ඉතින් කොපි කියලා ක්ලික් කරාම මෙයාගේ ට්‍රේඩ්ස් ඔයාගේ account එකේ කොපි වෙනවා. ඔයාට ප්‍රොෆිට් එක හම්බ වෙනවා. ඒකෙන් ෆී එකක් මෙයාට යනවා. ඉතින් එතකොට බොහොම ලේසියෙන් කිසිම වැඩක් නොකර ඔයාට සල්ලි හම්බ කරන්න පුළුවන් මේකෙන්. හරිම ලේසියි ඔයාට මේ වැඩේ කරන්න. ඔයා කොපි ට්‍රේඩින් කියන සෙක්ෂන් එකට ආවා. කොපි ට්‍රේඩින් කියන සෙක්ෂන් එකට ඇවිල්ලා මෙන්න මෙතන උඩ තියෙනවා ක්‍රියේට් ඉන්වෙස්ටර් කියලා ඔප්ෂන් එකක්. මෙතනින් ක්‍රියේට් ඉන්වෙස්ටර් කියන එක ක්ලික් කරලා ඉන්වෙස්ටර් account එකක් හදලා ඒකට ඩොලර් 50 ඉඳලා පටන් අරන් ප්‍රොෆිට් හම්බ කරන්න පුළුවන්. ඔයාට පේනවාද මේ සමහර අය ඉන්නවා දැන් මෙයාගේ 1 month එක රිටර්න් එක 19636. ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක් දාලා තිබ්බනම් 19000ක් වෙනවා ඒක. එයාගේ ෆී එක 125ක් විතර. ඉතින් 19000න් 125ක් යාට දුන්නට ඉතුරු ටික ඔක්කොම ඔයාගෙන ඔයා දාලා තියෙන ඩොලර් 100 විතරයි. ඉතින් ඔන්න ඔහොමයි කොපි ට්‍රේඩ් කළා ඔයා මුකුත්ම දන්නේ නැතිනොත් සල්ලි හම්බ කරන්නේ. ඒ වගේම ඔයාට මෙතනින් තෝරගන්න පුළුවන් forex කරනවා නම් forex ද එහෙම නැත්නම් crypto ද ඊට පස්සේ commodities ද ඔය විදිහට select කරන්න කියලා. එහෙම නැත්නම් මෙතනින් ඔයාට හොයන්න පුළුවන් කවුද හොඳ කට්ටිය කියලා. ඒ කියන්නේ best performance තියෙන කට්ටිය කවුද? හොඳම performance තියෙන කට්ටිය. හොඳම win ratio එකක් තියෙන කාටද? වැඩිපුරම win කරලා තියෙන්නේ. ඒ වගේම දැන් මෙතන රිස්ක් එකකුත් තියෙනවානේ කරද්දි. ඒතකොට ලෝ රිස්ක් එකක් තියෙන්නේ කවුද? ඔයාට ඕනනම් හිමීට ලාභ හොයාගෙන යන රිස්ක් එක අඩු කට්ටිය ගන්න පුළුවන්. දැන් මෙයාගේ රිස්ක් එක 2යි. මෙයාගේ රිස්ක් එක 5යි. ඒක අපිට පෙන්නනවා රිස්ක් කියන සෙක්ෂන් එකට ගියාම මේ දැන් මෙයාගේ රිස්ක් එක තියෙන 2 කියන පැත්ත. ඒ කියන්නේ ලෝ. ඒ වගේම 10 වගේ රිස්ක් එකක් තියෙන කෙනෙක් අපි ගත්තොත් අපේ සල්ලි නැති වෙන්නත් රිස්ක් එකක් තියෙනවා කියලා අපිට තේරෙනවා. ඉතින් එතකොට මේගොල්ලෝ අපිට ඔප්ෂන් එක දීලා තියෙනවා අපිට කැමතිව හොයාගන්න. පැහැදිලිතර ලෝ රිස්ක් කෙනෙක්ව ගන්නවා නම් අපිට පටන් ගන්නකොටම අපේ සල්ලි නැති වෙන්නෙත් නැතුව අපිට ලාභෙත් හොයන්න පුළුවන්. දැන් මෙයාගේ රිස්ක් එක 2යි. ඒ වගේම මෙයා මාසක රිටර්න් එක 127ක් දීලා තියෙනවා. ඒ වගේම එයා ගාව ඩොලර් 1000කුත් තියෙනවා එයාගේ සල්ලි. ඒ වගේම අනිත් කට්ටිය එකතු වෙලා ඩොලර් 18000ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට පුළුවන් ඔයාට අනිත් අයගේ ට්‍රේඩ්ස් කොපි කරලා ඔයාගේ සල්ලි දෙගුණ තෙගුණ කරන්න කොපි ට්‍රේඩ් හරහා. මේ මුකුත් දන්නේ නැති අය. දැන් මම මේකේම අනිත් පැත්ත කියන්නම්. ඔයා හොඳ ට්‍රේඩින් දන්නවා නම් ඔයාට පුළුවන් ලොකු ගේමක් ගන්න මේකේ මැනේජර් ඒරියා එක හරහා. ඒ කියන්නේ එතකොට ඔයා හදනවා මෙතන මැනේජින් account එකක්. එතකොට මේ වගේ කාඩ් එකක් ඔයාටත් හම්බ වෙනවා. දැන් උදාහරණයකට මෙයාම ගන්නකෝ. මෙයාගේ සල්ලි තියෙන්නේ ඩොලර් 1000යි. එයා ඩොලර් 1000ක් විතරයි දාලා ට්‍රේඩ් කරන්නේ. හැබැයි එයා ගාව කට්ටිය එකතු වෙලා ඉන්වෙස්ට් කරලා තියෙනවා ඩොලර් 18026ක් ඉන්වෙස්ටර්ස්ලා 148ක් එක්ක. ඉතින් එතකොට අපි උදාහරණයකට ගමු. මෙයාගේ ඩොලර් 1000 මෙයා ප්‍රොෆිට් කරලා තියෙනවානේ 127කින් 100ට. හරිද? එතකොට මෙයාට හම්බ වෙන ප්‍රොෆිට් එක මුළු 1000ෙන්ම ප්‍රොෆිට් හම්බ වුණා. 1000 127න් ගුණ වෙනවානේ. එයාට හම්බ වෙනවා අමතර ප්‍රොෆිට් එක විදිහට 1270ක්. මේ 1000ම දාලා ප්‍රොෆිට් කළොත්. හැබැයි එයාගේ ඉන්වෙස්ටර්ස්ලට ප්‍රොෆිට් අරන් දීලා තියෙනවා. ඒගොල්ලෝ 18000ක් දාලා තියෙනවා ඉන්වෙස්ටර්ස්ලා 148ක් එකතු වෙලා. එතකොට එයා ඉන්වෙස්ටර්ස්ලට ප්‍රොෆිට් අරන් දීලා තියෙනවා ඩොලර් 22893. ඉන්වෙස්ටර්ස්ලා ප්‍රොෆිට් එක විතරයි. ඒ ප්‍රොෆිට් එකෙන් එයා 125ක ෆී එකක් ගන්න. ඒතොර එයාට හම්බ වෙනවා මේකෙන් 125ක් ගුණ කිරීම 25 බෙදීම 100 කියලා කියන්නේ එයාට අමතරම ඩොලර් 5223ක් හම්බ වෙනවා ෆී එක විදිහට විතරක්. ෆී එක මේ ඩොලර් 5200 ගන්න. දැන් මෙයාගේ 1000ම එයා තනියෙන් ට්‍රේඩ් කළා නම් එයාට හම්බ වෙන්නේ ප්‍රොෆිට් එක 1270ක් විතරයි. දැන් එයාට 1270ක් හම්බ වෙනවා. මෙතන ෆී එක විදිහට තව 5000කුත් හම්බ වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාට ට්‍රේඩින් සුපිරියට පුළුවන් නම් ඔයාට පුළුවන් මෙතන මැනේජර් ඒරියා එකට ගිහිල්ලා කොපි ට්‍රේඩ්ස් ප්‍රොවයිඩ් කරන කෙනෙක් විදිහට ස්ට්‍රැටජි මැනේජර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඔයාගේ ට්‍රේඩින් නොලෙජ් එකෙන් ඔයා ට්‍රේඩ් කරන අතරේ
අනිත් අයගේ ට්‍රේඩ්ස් උත් කොපි ට්‍රේඩ් කරවලා ඒකෙන් කමිෂන් එකක් හම්බ කරන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් XM එක හරහා කොපි ට්‍රේඩින් වලින් සල්ලි හම්බ කරන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක බලනවා නම් දැන් ඔයාලට ෆුල් අයිඩියා එකක් ඇති කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඒකින්ද පොඩ්ඩක්වත් හෙසිටේට් කරන්න එපා. ඔයාලට චූටි මුදලකින් පටන් ගන්න පුළුවන්. $50කින් පටන් ගන්න පුළුවන්. $50ක් නිකමට දාලා try එකක් දීලා බලන්න. අතනින් low risk වගේ කෙනෙක් හොයාගෙන risk එකත් අඩුයිනේ. ඒ වගේම ඔයා හොඳට trading දන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් දැන් ඔන්න strategy එකක් set up කරලා අන්න අර ඉන්වෙස්ටර්ස් ලගෙන් කමිෂන් හම්බ කරන්න පටන් ගන්න. ඉතින් ඔයා වීඩියෝ ගැන හිතන දේවල් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. තාත් මෙයාගේ වීඩියෝ කරගෙන ඉක්මනට මෙන්නම්.